letters 26 ඇතුලේ තියෙනවා ප්‍රධාන vowels 5 සහ special vowel එකක්. Hi everybody, I'm Teacher Nishi. Welcome back to my channel. Today we are going to start learning English together, step by step. ඉතින් මගේ මේ ආරම්භයේදීම මම හිතුවේ ඔයාලට ටිකක් වෙනස් විදිහේ lesson series එකක් අරගෙන එන්න. එහෙමනම් English ඉගෙන ගන්න ආසාවෙන් ඒ වගේම උනන්දුවෙන් ඉන්න ඕනම කෙනෙකුට මුල ඉඳලා සරලව සහ පැහැදිලිව මාත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ lesson series එක මම අරගෙන එන්න හිතුවේ low level beginnersලා වෙනුවෙන්. කොච්චර English ඉගෙන ගත්තත් තවම හරියට ඒක ඔලුවට දාගන්න බැරි වුණ අයට නැවත විශ්වාසයෙන් පටන් ගන්න පුළුවන් විදිහේ lesson series එක. එහෙමනම් ඔයා විශ්වාසයෙන් පටන් ගන්න. ඔයා ඔයාගේ උපරිම attention එක ඒ වෙනුවෙන් දෙන්න. මේ lesson series එක තුල මුල ඉඳන් අග වෙනකන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ වීඩියෝස් බලන ගමන් ඔයා ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන්න. එතකොට මේක හරි ලේසියෙන් ඉගෙන ගන්නවට පුළුවන් වේවි. So please don't give up. ඉතින් මේක තමයි lesson 1. ඉදිරියේදී ඔයාලට මේකේ lesson 2, 3, 4 විදියට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයා low level beginner කෙනෙක් විදිහට මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයාලා මේ වීඩියෝ මාලාව බලලා ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් වැඩි වෙලාවක් නොගෙන අපි යමු අපේ පළවෙනි lesson එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න යන කෙනෙක් විදිහට දැනගන්න ඕනි මූලිකම දෙයක්. ඒ තමයි vowels and consonants. එහෙමනම් අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි alphabet එක. එහෙම නැත්නම් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. There are 26 letters in the alphabet. ඒ වගේම ඒ letters 26 ඇතුලේ තියෙනවා ප්‍රධාන vowels 5 සහ special vowel එකක්. ඒ අකුරු 6 ඇරුණම ඉතිරි ඔක්කොම අකුරු අපි හඳුන්වන්නේ consonants හැටියට. හරි. එහෙමනම් අපි බලමු මේ vowels මොනවද කියලා. English alphabet එකේ first letter එක. Letter A is a vowel. Letter E, I, O සහ U. ඉතින් ඒ තමයි ප්‍රධාන vowels 5. ඒ වගේම letter Y කියලා කියන්නේත් මම කියපු special vowel එක. ඉතින් අපි ඒ ගැන තවදුරටත් ඉස්සරහදී කතා කරමු. හරි. එහෙමනම් දැන් අපි දන්නවා alphabet එකේ letters 26යි, ඒ ඇතුලේ ප්‍රධාන vowels 5යි, special vowel එකයි. සහ ඉතිරි අකුරු consonants. දැන් අපි බලමු වචන කිහිපයක්. The first word is bat. Bat. In the first word, B is a consonant, A is a vowel, and T is a consonant. බලන්න දෙවැනි වචනේ egg. එතන E කියන්නේ vowel. G කියන්නේ consonant. අපි යමු තුන්වෙනි word එකට. lip. L consonant, I vowel, P consonant. හරි. next word එක knob. N consonant, O vowel, B consonant. last word එක N consonant, U vowel සහ T consonant. හොඳයි. අපි එහෙමනම් ඉක්මනින් මතක් කරගනිමු ප්‍රධාන vowels 5. A, E, I, O, U. ඊළඟට මම ඔයාලට කිව්වා letter Y කියන්නේ special vowel එකක් කියලා. මොකද සමහර වෙලාවට ඒක vowel sound එකක් විදිහටත් තවත් සමහර වෙලාවට consonant sound එකක් විදිහටත් පෙන්වන නිසා, භාවිතා කරන නිසා. දැන් අපි බලමු ඒ සඳහා මම දාලා තියෙන words මොනවද කියලා.
Y. ඒ වචනයේ letter Y, the last letter is letter Y. Y කියන්නේ vowel sound එකක්. හේතුව තමයි අපි මේ word එක pronounce කරද්දී Y වලින් අපිට ඇහෙන්නේ I sound එක. බලන්නකෝ ඔයාලත් කියලා. Y. You can hear the sound I. අනිත් word එක දිහා බලමු. Pretty. Pretty. එතනදී ඔයාලට පේනවා Y වලින් අපිට E sound එක තමයි ඇහෙන්නේ. ඒ නිසා pretty කියන word එකේ Y කියන්නේ vowel sound එකක්. ඔයාලා මොකද හිතන්නේ අනිත් වචන දෙක ගැන? You and yes. හොඳට බලන්න. එතනදී අපිට Y වලින් ඇහෙන්නේ ය sound එක. ඉතින් ඔයාලට හොඳටම පැහැදිලි මේ words දෙකේ Y කියන්නේ consonant. එහෙමනම් අපි අද ඉගෙන ගත්තා A, E, I, O සහ U කියන්නේ ප්‍රධාන vowel sounds සහ Y කියන්නේ special vowel sound එකක් කියන එක. ඉතින් මතක තියාගන්න ඔයා lesson 2 එකට යද්දී lesson 1 එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා කියන එක. ඉතින් මම ඉක්මනටම lesson 2 අරගෙන එන්නම්. ඉතින් ඒ වීඩියෝ එක දාපු ගමන් ඔයාට notification එකක් එන්න නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. I hope you all enjoyed the lesson guys. So see you soon in my next video. Bye bye.